කන්න දාන්න යන්න ආවේ. හලෝ කට්ටිය කොහොමද? කලින් දාපු වීඩියෝ එකට ලොකු මේකක් නම් තිබ්බේ නැහැ. කට්ටියගේ ඉන්ට්‍රස්ට් එකක් නම් අද මාළුන්ට ෆීඩ් කරන්න තමයි ආවේ. අපි බලමු. ඇත්තටම කිව්වොත් තව පොඩ්ඩයි තියෙන්නේ 1K යන්න. හැමෝම උදව්වක් දෙන්න කියලා. ඉල්ලන ගමන් මේ අපි යම් වීඩියෝ එකට. ඉතින් අපි ගප්පින්ට ෆීඩ් කරමු. මේක ඇත්තටම කිව්වොත් මාර විදිහට සයිකල් වල තියෙන දැන් මේ ටැංකිය. මේ ගප්පින්ට ෆීඩ් කරමු. මේ කැමේ තමයි දෙන්නේ. මේක හයි ප්‍රෝටීන් එකකට හයි ප්‍රෝටීන් මත් නෙමෙයි. නෝමල් කැමෙක් තමයි සාමාන්‍ය හොඳයි. මම කලින් ඉඳන් මෙන්න මේකට මාළු ඉතින් හැදෙන්නේ. අතරන් ටික ලොකුයි. දැන් ගෑමේ පට්ට ගල. දැන් මේ ඇටේක මෙයාට ලොකුයි. ඒක උලම කයි. උලම පොඩ්ඩක් කන්න. ඊපස්සේ මෙතන ඉන්නවා ගෝල්ඩ් ෆිෂ් ටිකකුයි. ඒ කියන්නේ මේකේ තාල දෙන බ්‍රීඩින් වලට ගත්ත හදපු සත්තු. ඔයාලට දෙන්නම්. එයාලට කාප්ලාවෙත් ඉන්න මේ එක්කිය අල්ලන්න මේ ලොකු කරන්න ආපු සත්තු වගේ ඉන්නේ. මේ ඉන්නේ ප්ලේටි. මේ ෂෝට් එක. ෂෝට් එකකට කන්න දෙමු. එනින් ගියා. ඊයේ පෙරේද ඒන්ජල් ටිකක් ගෙනාවා. ඒන්ජල් ටිකක් ඉන්නවා. එයාලටත් මේක තමයි දෙන්නවා. ඔබ ගන්න එයාලට. තව ඉන්නවා. මේක ඉන්නවා ෆයිටර් පැටව ටිකක්. මේක ඉන්න කෝලා බැරට් වගේ. ඔය වෙනෝනේ දැන් කන්න ඉල්ලන්න ඉල්ල දෙන්නේ. දැන් ළඟට කන්න ඉල්ලනවා. මෙයාලට කන්න දාන්න ඕනේ. එයාලට දෙන්නේ මේක. මයික්‍රොස් සුවර් තමයි ගොඩක් දුරට මෙයාලට දෙන්නේ. මේ කෑම ඇත්තටම හොඳයි. පොඩ්ඩක් ඉන්න එක ලියා ගන්නකම්. ඒක ලියා ගන්න. ඒකට බ්‍රීඩ් කරපු පැටව වර්ගයක් ඉන්නේ. මේ අක්ක පැටව ටික ඔය කන්න ඉන්නේ. පැටව ගොඩක් නෑ. පැටව 50 60ක් වගේ ඇති. ඒතර මේක හම්බෙච්ච වගේක්. ඒ කියන්නේ මම බ්‍රීඩ් කරපුනේ අයියගෙන බ්‍රීඩ් කරලා යවන්න නිකන් දුන්නා. ඒක හදාගන්න ගියේ. ගේනවල පැටව ගොඩක් මැල්ලා හිටියා. මේකට නම් කෑම දාන්න නෑ ලොකුවට වෙන නැද්ද කියලා දාන්න. මේක ඉන්නේ පොඩි පොඩි පැටව. ඒක බ්‍රීඩ් කරලා ගත්ත පැටව වල ඉන්නේ. ඒක මොකද ඉබ්බර වතුර පට්ටම ක්ලියර්. මේක පැටව වල. ඉංග්‍රීසි කතාවේ මේක උඩට දාන්න මොකද ඉන්ජන් අලුත් නිසා. බලන්න දෙන්න නම් මේක ඉන්න මම බ්‍රීඩ් කරපු පැටියෙක්. හැබැයි යාගේ එක්කෙනා ඉතුරුනේ. ගප්පි එක්කෙනා. මෙතන ෆයිටර් කෙනෙක් ඉන්නවා පේනදී. මේ මේල් නෙමෙයි ෆීමේල් කෙනෙක්. යා චූටි මෙක් කෙනෙක් දැම්මේ දැන් යා ලොකු වෙලා ඉන්නවා. මොකද මේ වතුර ටෙලිය වැටෙන නිසා පැහැදිලි හරි බලපෑම්. මේව දාලා තියෙන්නේ මේ බ්‍රීඩින් වලට ගන්න තමයි යාලා අයින් කරලා තියෙන්නේ. තාම මේකේ පැටව ගොඩක් ඉන්නවා. චූටි චූටි පැටව. මෙන්න මෙතන ඉන්නවා වල වෙනවනේ එලිෆන්ටියා කෙනෙක්. එල්ලන යාලා දැන් කන නිසා. යන්නේ. යා මගේ බ්‍රීඩින් වලින් ආපු කෙනෙක් කියන්නේ ඒ නිකම් ඉතුරු වෙච්ච එකනේ. මෙතන ඉන්න පැටව. පැටව වගේක් නෙවෙයි ඉන්නවා. මේක අතරම බ්‍රීඩින් වල සුපිරියට හැදිලා තියෙන ටැංක් එක. මේක ඉන්නවා කොහ කොඩියක් ඉන්නවා. සීප්ල සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටිය බ්‍රීඩින් වලට හදලා තියෙන සත්තු වගේ.
පැටවු ටික පෙන්නන්න ඉන්න බට ගොඩක් ඉන්නවා ටිකයි ඉන්නේ හැමතැනම බටවු ඉන්නවා ඉන්නවා ෂෝට් ටේල් පැටවු මොලි පැටවු ඒ වගේ පැටවු වල ගොඩක් ඉන්නවා ඔගොල්ලෝ බරක් ටික කාලා වගේ අර ටික ඉතින් කාලි වරන්නේ කට්ටිය කාලා කෑම ටිකයි ඉන්නේ තව එක සෙට් එකකට කෑම දැම්මේ නැහැ කැට්ෆිෂ්ලා එයාලට කන්න දාලා බලමු අයියෝ ඒකට සෙට් එක මේකේ මහලා දෙන්නේ කහවන්නේ අනිත් ඒවා නම් අච්චර අවුලක් නැහැ මේක පොඩ්ඩක් ඕපන් තියෙන නිසා වැටෙනවා මොකද ඔන්න එහෙනම් කැට්ෆිෂ්ලට ෆීඩ් කරනවා මම ආසම වැඩේ මේක දැන් කැට්ෆිෂ්ලා නැහැ සෑහෙන අඩුයි ඉතුරු වෙච්ච ටික තමයි ඉන්නේ දැන් ගේනකොට මෙයාලා අඟල් කහමාරක් ඒක දැන් අඟල් 3කට 4කට පිටිම කාලේ ඉන්නවා මේ පාස්ලා දෙකක් ඉන්නවා කෑම පල්ලයට යන නිසා ගොඩක් ඉන්නේ උඩට යන බය වෙලා වගේ ඉන්නේ යාළු මිත්‍රයා බලලා යන්නේ හරි ගයිස් ඔහොම තමයි වීඩියෝ එක අද ඉවර වෙන්නේ හැමෝම සෙට් කරලා ඉන්න පුළුවන් හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න තව පොඩි ගානක් තමයි තියෙන්නේ ඒක අලුත් ස්ටොක් එකක් එයි අද හෙට ප්ලාන්ට් ස්ටොක් එකක් ඒකේ වීඩියෝ එකක් දාන්න ඊට පස්සේ සමාඩයක් ගේන්න ඕනේ මාළු ඉවරයිද ඒ වගේ වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරන්න නම් අදට ගිහින් ඉන්න කට්ටියට ජය වේවා